කාලෙකට පස්සේ ගමනක් යන්නේ. ඉතින් අපි කාලෙකින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරෙත් නෑනේ. ඉතින් අද අපි අවුරුදු උත්සවයකට යන්නයි යන්නේ. අපිට ගොඩක් දුරින් තමයි තියෙන්නේ. ඉතින් අද අපි උදේම පිටත් වුණා. ඒ හින්දා අපි ගිහිල්ලා බලමු අවුරුදු උත්සවේ කොහොමද කියලා. අපිත් එක්ක අදත් යනවා. හස්බන්ඩ් ඉන්නවා. එතකොට වෙනදා වගේම අපිත් එක්ක යාළුවොත් යනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු අවුරුදු උත්සවේ මොන වගේ තියෙයිද කියලා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි අවුරුදු උත්සවේ තියෙන ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ. ඈතින් පේන අපේ ලංකාවේ කොඩිය එහෙම දාලා තියෙනවා. එතකොට නිකන් පොඩි ඇත්තට වෙනවා හිතට ගැම්මක් නේ. පිටන් ආවා 8:00 තමයි පටන් ගන්නවා කියලා තිබ්බේ. තාම නැහැ. දැන් 9:00 වෙලා මේ තව හමුදුර ඇවිල්ලත් නැහැ. එක හමුදුරම ඇවිල්ලා ඉන්නේ මෙතන. අද දේශගුණේ තමයි කාලගුණේ තමයි අවුල්. දේශගුණේ නෙවෙයි කාලගුණේ. කාලගුණේ පොඩ්ඩක් සීතලයි. පොඩ්ඩක් නෙවෙයි උතරම සීතලයි. ජැකට් එකක්වත් ගලවන්න බෑ. ඔළුවත් වහගෙන ඉන්න. Amin. ස්ටෝල්ස් තියෙනවා මෙතන. ශ්‍රී ලංකන් අය විතර බබල් ටී ලොකු ස්ටෝල් ගොඩක් නැහැ. ඔව්. හිතුව තරම් නැහැ කෑම කඩහර මෙහෙම නැහැ නේ. රෝල්ස් එකක් එහෙම කන්න කියලා ඉතින් ආවේ ශ්‍රී ලංකනාට. එහෙම නැහැ. ඉතින් සමහරට අවශ්‍ය දේ තියෙයි. මේ තව ඇවිල්ලා නැති වෙති. මෙතන තියෙනවා සංස්කෘතික සංදර්ශනයක්. මේ අවුරුදු උත්සවයෙන් පස්සේ හවස 1ට පටන් ගන්නවා. ඊට පස්සේ එක තියෙනවා හවස 5:30 වෙනකන්. ඊට පස්සේ ජිප්සීස් මියුසිකල් එකක් තියෙනවා 6:30 ඉඳන් රෑ 11 වෙනකන්. ජිප්සීස් මියුසිකල් බෑන්ඩ් එක එනවිලා තාක්ෂණ ගැටලුවක් ඇවිල්ලා තියෙන මයික් එක වැඩ කරන්න යාළුවගේ මේ සවුන්ඩ් මොකක් කර අවුල් ගිහින් තියෙන්නේ. හරි ගියා. සමාව වචනය කරනවා මේ තාක්ෂණික දෝෂයන් පිළිබඳව. දැන් අපි සූදානම් වෙලා ඉන්නවා අපේ සංගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. අයියෙන් ගහපන්න.
check 1 then කියන්න ඔයාද මොනවද අපිට කරලා පෙන්නන්නේ හරි ලස්සන්ට යන්න මේ තරගය මෙතන පැවැත්වෙන්නේ මේ විවිධ ඇඳුම් තරගය එය නරඹනවා වගේම ඔබට තවත් මතක් කිරීමක් කරනවා ගස්ලබු ගෙඩියේ ඇට මෙතන කණාමුට්ටිය මිලින්ට පටන් අරන් තියෙනවා මෙයාලගේ අර මේ 12 මාට විතර මේක ඉවර කරන්න ඕන නිසා තරගේ හැම එකක්ම පටන් අරන් තියෙන දැනින් තැන එකක් කියලා එකක් නෙමෙයි කරන්නේ the music with a round of applause thank you හොඳයි මේ කණාමුට්ටිය මෙහෙ තියෙන්නේ අර යන්න ආරේ මීළඟ තරගය ආරම්භ කරන්නත් කටයුතු මේ වෙනකොට සූදානම්ෙන් තියෙනවා ග්‍රීස් ගහේ නැගීමේ තරගය සඳහා එක්වෙන සියලු දෙනාටම අපි ආරාධනා කරනවා මේ ග්‍රීස් ගහේ නැගීමේ තරගයට එක්වෙන්න මොකද ඒ සඳහා ඊටාම විශාල මුදලක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ඉහළ ත්‍යාග මුදලක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් එන්න ග්‍රීස් ගහේ නැගීමේ තරගයටත් එක්වන්න ඒ වගේම මීටර් 100 දුවීමේ තරගවල ආරම්භ කරන්න මේ විදිහට සූදානම්ෙන් ඉන්නවා කණාමුට්ටියේ විදීමේ තරගයත් ක්‍රීඩාපිටියේ එකාන්තයක ක්‍රියාත්මක වෙනකොට එකාන්තයක ක්‍රියාත්මක වෙනවා අලියට හැදවීමේ තරගය මීටර් 50 වයස අවුරුදු 11න් පහළ බාලක සහ බාලිකා ධාවන තරගත් ආරම්භ කරන්න කටයුතු සූදානම් වෙනවා Yes, Asita, right you are. So we have Greece operating behind us. එන්න කපනවා. කාටද අද කොණ්ඩේ කපන්න ඕනේ? ඔයාගේ කොණ්ඩේ You go to respective places so you can take part in these games. Thank you. හොඳයි කසොන් ග්‍රීස් ගහේ නැගීමේ තරගයේ විනිශ්චය කටයුතු වලට එක්වෙන වසන්ත කරුණාතිලක නමින්ද රාජපක්ෂ රම්ජීව දර්ශන මේ තිදෙනාට අපේ සංවිධායක මණ්ඩලයේ ඒ විනිශ්චය කටයුතු සඳහා එක්වෙන්න කියලා ආරාධනා කරනවා ග්‍රීස් ගහේ නැගීමේ තරගයේ පැවැත්වෙන ස්ථානයට වසන්ත කරුණාතිලක නමින්ද රාජපක්ෂ රම්ජීව දර්ශන හොඳයි දැන් අපේ මේ විවිධ දුම් තරගයට තවත් තරගකාරියක් ඉදිරිපත් වෙලා ඉන්නවා. මොනවාද ආගේ ඉදිරිපත් කිරීම? අපේ නෝනත් යන්න හදන කණාමුට්ටිය විදින්න මන්න එපා කිව්වා. ඔච්චරයි. ඔය පොල්ල කොහාටද විසි කරලා කාටද වැදලා දාව නිකන් ඉන්න ඕන. මොනවද කියන්න දෙන්නේ මේ ගැන? ඉතින් කණාමුට්ටිය විදිනවද? අර පොලිමට යන්න විදිනවා. ඔව්. ගහන්න ඔළුවෙන් බෙදෙනවා දැන් නව්වනේ ජැකට් තරම් වල ඔක්කොම ඉවරයි ඕකනේ ගියාලා ඔයා දැක්කද නිල් පාට දාන්න හොඳ නෑ නේද සවුත් අතර මීටර් 100 දුවන්න රැස්තලා ඉන්නේ නිමාෂය ඔව් ඔයා දුවනවද 18න් 15 දුවනවද මට 18 සරන් ගහලා දරන් කැහපොට කවන් ඉන්නේ කට්ටිය කොහොමද දුවන්නද මන් දන්නේ ඈ ඒ උනාට ධර්මද දිවේ සීතලයි අපිට සීතලයි හොඳටම සීතලයි මේ අපිට තව අයියා කෙනෙක් හම්බුණා YouTube channel එකක් හරි UK එයා ටිකක් ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක් Here's the person for you, a round of applause. අද පොළසන් නාදයක් ලබා දෙන්න මේ දියණියට ඒ වගේම දැන් මේ ආරම්භ වෙලා තියෙන එකාන්තයක මීටර් 100 දීමේ තරගය ඒ වගේම කණාමුට්ටිය බිඳීමේ තරගයත් ගස්ලබු ගෙඩිය ඇට කඩන් බිඳීමේ තරගයත් ඒ වගේම රැකොල් එකක් අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා රැකොල් එකට ටිකට් ගන්න පුළුවන් ඔබට මීටර් 100 දිව්වා සරන් ගහගෙන දෝල ඉවර Yes, කරා Asita, thank you so much. So if you want to take part in the raffle,
අද මේ තුමිදු ඇවිල්ලා ඉන්න තුමිදු ලන්ඩනයේ හැමෝම ආස නළුවෙක් තමයි මෙයා මේ ලන්ඩන් මං හිතන්නේ ජීවත් වෙන්නේ. සතුටක් ගෞරවයක් මම ගෞරවයෙන් ආරාධනා කරනවා වේදිකාවට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඊටු පීඨාධිපති මහාචාර්ය මොදියන්සේ දිසානායක මැතිතුමාට ඒ වගේම මගේ ආදරණීය මිත්‍රයා විශාරද ජනනායක කවුරුට අපි වැඩි වෙලාවක් ගන්නෙ නෑ නමුත් වැදගත් හරබර අදහස් කීපයක් තියෙනවා ඉතා ඉක්මනින් කතා කරන්න ඕනේ මොකද අපේ අවුරුද්ද කියන්නේ ක්‍රීඩාවන් ජන ක්‍රීඩා විතරක් නෙමෙයි ඒකත් එක්ක බැඳුණු වටිනා දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මම වෙලා ගන්නෙ නැතුව ඉක්මනින්ම තව දේවල් වලට තියෙන නිසා පටන් ගන්නවා මහාචාර්යතුමාට මොහොතක් නතර කරගෙන මම ජනුවගෙන් පටන් ගන්නවා. එන්න මේ ආයුබෝ වේවා කලසෙත් මුදුන් වේවා දෝස දුරු වේවා සක්‍රමවමු ආයුබෝ අපේ සර් අපේ පණිපාර්ථයන්ගේ කටේ නිතරම තියෙන ගායනාවක් මම ගාන කර පටන් ගත්ත තුන්වෙනි නේද වැඩි. එහෙනම් ඔයා ඇවිල්ලා මේ උඩක් හිට ඔය මයික් එක අල්ලන්න ඕන. ඔයා නිකන් ඉන්න දෙන්න. ඔව්. වැඩක් දෙන්නක හොඳයි. මම අල්ලන්න. හරි තව එකක් කියමු. පාන දුරේ ළඟ පාන් කඩේ ළඟ ගෑනු හරක් බඳින්නේ තෙතේ ගෑනු හරක් බඳින්නේ මේ කියන වැඩක් නෑ. එහෙනම් අය බොහොම ස්තුතියි. එහෙනම් අපිට මේ දැන් මේ වෙලාවේ කාලේ ගිහිලා තියෙන නිසා එයාගේ උත් ගන්නලු. ඔයාගේ එකක් ගහන්න බලන්නේ. ඔයාගේ එකක් මොකක් හරි ගන්න. ඔයා දන්නේ ඒක කියලාම ගහමු. කියලාම ගහමු. මම පදින්න. කියලාම ගහමු. මම පදින්න. මෙයාට පොඩක් හදුවද? මේ කට්ටිය? කියලා වැඩ නෑ අනේ. ඔව් ඔයා ලියලා තියෙන එක ගහන්න. ඔයා මතක් කරන්නකෝ. ඔයා ළඟට ඇවිල්ලා පොඩ්ඩක් මතක් කරන්න. එහෙම තමයි. වයසට මතකයි අම්මපා. ඔව්. කියන්න බලන්න. කියලා ගහන්න බලන්න. ඉතින් ගොඩ තම්බි ටිකක් හිටපන් මටත් රෙදි ගන්න ටිකක් හිටපන්. අම්මේ කියලා වැඩ නැහැ. ගහන්න බලන්න. හැබැයි සර් නියමට ගහනව නේද? බුලක්කට ඔය ගහන්න කියලා වැඩක් නැහැ. ඇති. ක්‍රීස් ගහන නගින්න යන්නේ මේක නම් ලොකු තෑග්ගක් හම්බ වෙනවා කියලා කිව්වා මේ කීයක්ද කියලා නම් කිව්වේ නෑ. ඒකට වෙනම ඇදුවා මේ කටේ රෙඩි කරන් ඉන්නවා. ලංකාවේ වගේ ටිකක් වෙනස් විදිහකට ටෙක්නොලොජිය පාවිච්චි කරනවා වගේ පේනවා. ඈ? ඔව් ඒක හොඳයි නේද? ඒ කට්ටිය කර උඩ හිට ගත්තා නම් ඔගේ නගින්න දෙයක් නැහැ. පය දෙනෙක් ඉන්නවනේ. ඔය මේ ලොකු උසක් නැහැ. අඩි 20ක්වත් නැහැ. මේ ජනුගේ වාදනයත් එක්කම අපි ඉවර කරමු. 4 දෙනයි ඕන පොඩි ගන්න. කියන්නේ මේ අවුරුදු උත්සවයට අද මෙතනට තමන්ගේ දරුවොත් එක්ක ඒ වගේම ඇති ඒ වුණාට යාලා නැග ගන්න කොහොමද පිටින් පාත් වෙයි නගින්න ඕන. සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ගැන යට මේකේන හොඳ කෙනෙක් හිටියා මේ දරුවන්ට අපේ අනාගත පරම දෙන්නෙක් හිටියා. මේ කික්ස්බරි බෞද්ධ විහාරයේ ඒ කටයුතු කරන අවුරුදු ගණනාවක් තිස්සේ ඉතින් මේකට ලබන අවුරුද්දේ ඊළඟ අවුරුදු ගණනාවට ස්තුති කරනවා. විතර කරන්න ලේසි නෑ ඉතින් කිව්වට. ඒ වගේ එකක්
මස්සාන් කළවත් නිකන් දුවනවා. ලොකු ජම්පයක් ගන්න ගියාම වැටෙනවා. ඒකත් බැරුව ගියා අපේ නංගිට 4 වෙනියට තෑගි නැතුව ඇති. අපි ලබන අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා තව එනවා දෙන්න එකේ හින්දා අවුලක් නැහැ. මෙයාලා බලගන්න. අපේ නංගි සහභාගී වෙනවා මේ තරඟයට. Come on Nimasha, come on අඩිය තියන්න තව. එයා බයට ගියේ නෑ. යන්න තිබ්බා. වැටේ කියලා බයට ගියේ නෑ මේ පරක්කු ඉතින්. කොට්ටා බොරය. යට මෙට්ට දෙයක් ඒ මුදල දාලා දෙනවා. එමනම් ඔබ සමටම තෙරුවන් සරණයි. මොකද අපිට යන්න වෙලා තියෙනවා. බිත්තරයන්ලි මේ තරඟට සහභාගී වෙන්න වැඩි වෙලා ගන්න. කට්ටිය රෙඩි වෙලා ඉන්නේ. ගොඩක් ස්තුතියි සෑම සියලු දෙනාට. එහෙනම් අපි ගමන අපි පටන් ගන්නවා. ඕකේ. යන්න බිත්තරේ හොයාගන්න බැරි මාරු වෙනවා මෙහෙට.
ඔව් මෙහාට විසි කරලා දායි. තවදුරටත් පැවැත්වෙනවා කොට්ටපොර ගැසීමේ තරගය. ඒ වගේම ඔබට මතක් කරනවා හවස 1:30 ඉඳලා සංස්කෘතික සංදර්ශනය බෑනේ බිත්තරයක් නැහැ. බිත්තරේ බිදෙන්නේ නැහැ. හරි ඒකේම තමයි ඉතින්. Final call, thank you. Under 15, 50 meters.
බලන් ඉන්න යන්න එහා පැත්තට ඉදිරිපත් උනානේ. මේ සිග්නල් එක ගන්න. फाइनल है फाइनल है क्या हुआ अबे नांगीला ඔයාට ආඩම්බරකාර සමීප පදේ මොනවද කියන්නද? ඔව් දැන් මේ අවස්ථාවේදී
අපේ නංගි කබෑදලා සූරතාව විදිනා ගත්තා. මොනවද දන්නේ ඉන්නේ මෙයා හරි පුස්තිමත් කොහමද ඉවතියක් ගෙදරවත් මේ හස්බන්ඩ්වත් උස් වෙන්න බෑ මෙයාත් එක්ක. ඒ වුණාට කොයි වෙලේ කොකුල් විදිනවා. ඔයාට මොකද්ද මේ අවුරුදු උත්සවය ගැන ඔයාලට කියන්න තියෙන්නේ? හොඳයි ඉතින් සතුටුයි කාලෙකට පස්සේ ඉතින් ලංකාවේ අයත් එක්ක එකතු වෙලා අවුරුදු උත්සවයක් සැමරුවා. ඔබත් මේ ජයග්‍රාහිකාවක් විදියට ඇත්තටම හොඳයි හුඟක් සතුටුයි හිතුවට වඩා හොඳට තිබුණා ඉතින් හොඳයි සන්තෝෂයි. ස්තුතියි. මොකද කියන්න තියෙනවද ඔයාලා? ඔව් මේ ලන්ඩන් වල විශාලම අවුරුදු උත්සවය කියලා කිව්වා කින්ස්බරි අවුරුදු උත්සවය අපි බලන්න ආවා ඉතින් හොඳට තිබ්බා හොඳ තරඟාංග රාශියකින් සමන්විතව තිබ්බා. ඉතින් ගොඩක් සතුටු වුණා. ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? It was fun. It was fun. really? එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ගිහිල්ලා එන්නම්. සුබ දවසක් හැමෝටම. ජය වේවා. bye bye bye.